පිළිබඳව අපේ සිහිය යොමු කරගෙන වඩිනවා. අතීතයේ බ්‍රාහ්මණය ගැනීම තුළ කාන්තාවට කිසිම වරප්‍රසාදයක් නොවන විදිහටයි සකස් වෙලා තිබුණේ. නමුත් තථාගත බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් මුළු මහත් ලෝකෙට එකම මෙත්සිතක් පැතුණා. ඒ නිසා බුදු සසුන තුළ පුරුෂයාට මෙන්ම කාන්තාවට ඒ විමුක්තිය ලැබීමේදී දුක නැති කර ගැනීමේදී එකම අයිතිවාසිකමක් තමයි ලබා දුන්නේ. නිසා බුද්ධ කාලයේ ඉඳන් බැලුවම අපිට පේනවා විසාකා මහ උපාසිකාව අදත් අපි නම ආදරයෙන් සිටිනවා. අවුරුදු 7 දී සෝවාන් ඵලයට පත් වුණා. ඒ වගේම සුවිශේෂී චරිතයක්. තමන්ගේ ලැබුණේ මහා පළඳනාව අරලි කරලා පූර්වාරාමයේ පූජා කර මෙහෙර විහාරෙදි කරනවා. විශාල කාන්තාවක නායකත්වයක් දෙන්නේ. ඒ කාලේ ඉතිහාසයේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා බොහෝ කාන්තාවන් ඇයට යොමු කරවනවා. ඒ අය ගුණහත්කමින් ඉන්නවා. ඒ වගේම අපේ බෞද්ධ කාන්තා ඉතිහාසයේ සඳහන් වෙන තවත් චරිතයක් තමයි මාළිකා දේවිය. මේ බෞද්ධ සූත්‍රවල පොතේ සංයුත්තේ කියන වෙනම තියෙනවා කොසල් රජතුමා ගැන දේශනා කරන සූත්‍රය. කොසල් රජතුමා කියන්නේ රජ කෙනෙක් වුණා. එතරම් දූරදර්ශී වුණා තිබ්බ කෙනෙක් නෙවෙයි. නමුත් මාළිකා දේවිය කියන්නේ ඊටාත්ම තීක්ෂණ බුද්ධියක් තිබුණා. ඊටාත්ම ඥානවත්. ඒ බුදුදහම තුළින් හැදුන දෙන්න ශ්‍රේෂ්ඨ චරිතයක්. ඒ නිසා කොසල් රජතුමා කරන්නේ බොහෝ මෝඩ වැඩ. ඊරෝදාර කාන්තාවක් ඉදිරිපත් වෙලා මාළිකා දේවිය ඔහුව හරිමකට යොමු කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විශාසිත තුළ පැවිදි වුණ ඒ බෞද්ධ කාන්තාවන් දිහා බැලුවම මහා ප්‍රජාපති ගෝධනී ඉඳලා ඒ චරිතය දිහා බැලුවම කේමා භික්ෂුණිය ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරේ අග්‍රස්ථානයට පත් වුණා. උත්පලවන්නා මහරහතන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාර්ය පහණමේ වහන්සේලා අග්‍රස්ථානයට පත් වුණා. ඒ වගේම පටාචාරා නිහින් වහන්සේ විනයධර භික්ෂුණීන් අතර ප්‍රමුඛ ස්ථානය ලැබුවා. ඒ වගේම මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා වගේම මහා ශ්‍රාවිකා මහරහතන් වහන්සේලා බුද්ධ ශාසනය තුළ පහළ වුණා. මේ බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණා ශාසනය තුළ එදා දඹදිව සමාජයේ කිසිදු වරප්‍රසාදයක් ලබන්න බැරුව සිටිය කාන්තාවට ශාසනය තුළ ශ්‍රේෂ්ඨ ස්ථානයක් ලබන්න පුළුවන් ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණාව නිසා. මේ බෞද්ධ කාන්තා ඉතිහාසය දිහා බැලුවම අපට ඉතාමත් ශ්‍රේෂ්ඨත්වයක් සීකරන්න පුළුවන් සසුන තුළ. මේ අපට අද දවසේ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ සංඝමිත්තා මහරහතන් වහන්සේ ධර්මාශෝක මහරජතුමාගේ දියණිය සංඝමිත්තා මහරහතන් වහන්සේ තමන්ගේ ජීවිතේ පරලෝක කබල සියලුම රාජ සම්පත් අතහැරලා දාලා මේ සම්බුද්ධ ශාසනය පැවිදි බව ලබලා උතුම් මහරහත් භාවයට පත් වෙලා වැඩසිටියේ උත්තමාව. මේ මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දෙවනකෑදිස් මහරජතුමාගේ රජමාලිගාවේ සිට ධර්ම දේශනා කළා. මුල්වරට දේශනා කළ
ඒ වේදවත් විමානවත් ආදී සූත්‍ර අහලා ඒ දෙවන පැති රජතුමාගේ යුව රජතුමාගේ විසව අනුරාධේවියට බොහෝ දෙනෙක් සෝවාන් ඵලයට පත් වුණා. අවසානයේ 500ක් දෙනාට පැවිදි වෙන්න අවශ්‍යතාවය තිබුණා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේට ඒක කරන්න බැරි නිසා දෙවන පැති මහරජතුමාට දැනුවා මේ කාර්යය අනිශ්චය කරන්න බැහැ. ඒ නිසා මගේ නැගණිය සංඝමිත්තා මහරහත් මෙහිමිය වැඩම කළොත් මේක වෙනවයි කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි අරින්න කුමාරයා දෙවන පැති මහරජතුමාගේ පොරොන්දුවක් අරගෙන මම පැවිදි වෙන්න අවසර දෙනවා නම් මම මේ පණිවිඩය අරගෙන යන්න කියන පොරොන්දුව අරගෙන අරින්න කුමාරයා දූත පිරිසක් සමග ඉන්දියාවට ගිහිල්ලා ධර්මාශෝක රජතුමා සංඝමිත්තා මහරහත් වහන්සේ තුමේලා මිහිඳු මහරහතන් වහන්සේගේ පණිවිඩය ආරාධනාව ලබා දුන්නා. ඒ ආරාධනාව තමයි සංඝමිත්තා මහරහත් වහන්සේ ඒ පතාගත බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වන ශ්‍රී මහා බෝධි වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමග 18 කුලයකට සම්බන්ධ ගෘහ නිර්මාණ ශිල්පී, ඒ වගේම චිත්‍ර ශිල්පී, ඒ වගේ නොයෙක් විදිහේ මුල්පියන්ගේ නිපුණත්වයක් ලැබුවා. ඒ පිරිසත් සමග ශ්‍රී ලංකාවට ඒ ජනු කොළ පටුනේ ලංකාවට වැඩම කළේ අද වගේ මුතුවපුර පසළොස්වක පොහොය දවසක. සංඝමිත්තා මහරහත් වහන්සේ ලක්දිවට වැඩම කරලා මෙහි සතුට ආරම්භ කළා. ආනන්දදේවිය ඇතුළු 500ක් මෙහින් වහන්සේ කාන්තාවන් පැවිදි බව ලැබුවා. ඒ පිටම දෙවන පැති මහරජතුමා මෙහින් වහන්සේලා සඳහා ආරාම විදි කළා. සංඝමිත්තා මහරහත් වහන්සේ විදේකයේ ඉතුපාරාමේ ස්ථානයේ වැඩ සිටිය නිසා දෙවන පැති මහරජතුමා සංඝමිත්තා මහරහත් වහන්සේට විවේකයෙන් වැඩ සිටින්න ඒ අත්හාරක මෙහෙවර ඉදි කරලා පූජා කළා. මේ වික්ෂුණී ශාසනයේ තිබෙන විශේෂත්වය තමයි පින්නතුනි ඒ රාජ්‍ය මහා මාත්‍යවරුන්ගේ විසෝවරුන්ගේ පටන් අන්තිම දිලිඳු අසරණ දරයන්කාරයාගේ භාර්යාවට පවා ශාසනයේ වරප්‍රසාදය ලැබුණා. ඒ නිසා වික්ෂුණී ශාසනය සියලුම කාන්තාවන්ට විවෘත වුණා. පළමුවෙන් ඒ රාජ්‍ය විසෝවරුන් පැවිදිභාවය ලැබුවා. එතන ඉඳලා ගෝවියෝ, කාන්තාවෝ, මැතිඇමතිවරු, දරයන්කාරයන්, ඒ වගේම අන්තිම දිලිඳු පවුල්වල කාන්තාවන්ට පවා ශාසනයේ වරප්‍රසාදය ලැබලා මඟඵල අවබෝධ කරගන්න අවස්ථාව සැලසුණා. ඒ නිසා පින්නතුනි සංඝමිත්තා මහරහත් වහන්සේ ලක්දිවට වැඩම කරලා භික්ෂුණී ශාසනය ආරම්භ කරලා ලංකාවේ බෞද්ධ කාන්තාවන්ට අති විශිෂ්ට මහා මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. මේ මහරහතුන්ගේ භික්ෂුණී ශාසනය දෙවන පැති මහරජතුමාගේ කාලේ ඉතාමත් දියුණුවකට පත් වුණා. දීප වංශයේ, තුප වංශයේ, මහා වංශයේ ආදී මේ වෙන පොත්වල මේ පිළිබඳ තොරතුරු බොහෝ සඳහන් වෙලා තිබෙනවා. දුටුගැමුණු මහරජතුමාගේ කාලේ තමයි භික්ෂුණී ශාසනයේ ඉතාමත් ඉහළම තලයට දියුණු වෙලා තිබුණේ. කාවත්තිස්ස මහරජතුමාගේ තවත් දියණියක් සසුන්ගත වෙලා ඒ කාලේ ශාසනය බොහෝම දියුණු කරලා තිබුණා.
රුවන්වැලි මහා සෑයේ විවෘත කිරීමේදී 14,000 භික්ෂුණීන් වහන්සේලා සම්බන්ධ වන බව සඳහන් වෙනවා. ඒ වගේම අභිධර්මයේ චෛත්‍ය පූජා කිරීමේදී 95,000 භික්ෂුණීන් වහන්සේලා සහභාගී වන බව ඒ ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. මේවා පිළිබඳ එක තැනක නෙවෙයි විවිධ තැන්වල සඳහන් වෙලා තියෙන නිසා ඒ වගේ සත්‍යතාවය වඩා තහවුරු වෙනවා. ඒ වගේම පිළිතුරේ අනුරාධපුරයේ විශේෂයෙන්ම මෙහිණින් වහන්සේලාගේ ආරාම කිට්ටුවේම රෝහණ නිදි කරලා තියෙනවා. ඒ නිසා රෝහණ වල රෝගීව සිටින අයට අපෝපස්ථාන කරන රෝගීන්ට උපස්ථාන කරන අපේ මෙහිණින් වහන්සේලා. ඒ නිසා තමන්ගේ විමුක්තිය සඳහා පමණක් නොවේ මෙහිණින් වහන්සේලා කරුණාවෙන් මෛත්‍රියෙන් අසරණයන්ට පිහිටවීම බොහොම ආරම්භයේදීම ආරම්භ කළ දෙයක්. ඒ වගේම මෙහිණින් වහන්සේලා අනුරාධපුරයේදී දුදුගැමුණු මහරජතුමාගේ කාලේදී ශාසනය බොහෝ දියුණු තත්ත්වයට පත් වුණා. ඒ වගේම අපේ රටේ සිටින මෙහිණින් වහන්සේලා කොයිතරම් දියුණුනාද කිව්වොත් අනුරාධපුරයේදී විදේශ රටවලින් කාන්තාවෝ ඇවිත් පැවිදි වෙලා පුහුණුව ලබලා පැවිදි බව ලබලා තියෙනවා. ඒ වගේම අපේ මෙහිණින් වහන්සේලා කළ ශ්‍රේෂ්ඨතම මෙහෙවර තමයි ක්‍රිස්තු පූර්ව 429 දී දේවසාරා කියන මෙහිණින් වහන්සේ චීනයට වැඩම කරලා වික්ෂුණී ශාසනය ආරම්භ කරන්න කටයුතු කළා. නමුත් ඒ අවස්ථාවේ මහස තනිව වැඩම කරන නිසා ඒක කරන්න බැරි වුණා. නැවත ක්‍රිස්තු පූර්ව 33 වික්ෂුණී වහන්සේලා පිරිසක් ගිහිල්ලා චීන වික්ෂුණී ශාසනය ආරම්භ කළා. මේක අපේ රටේ ග්‍රන්ථවල පමණක් නෙවෙයි චීන රටේ ඒ ඓතිහාසික ග්‍රන්ථවල මේ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ශිලාලේඛවල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපේ මෙහිණින් වහන්සේලා චීන රටේ වික්ෂුණී ශාසනය ආරම්භ කරන්න මූලික වෙලා තියෙනවා. ඒ ශාසනය තමයි තවම චීන රටේ පවතින්නේ. ඒක මහායාන ටික වෙනස් වුණා. මූලික වශයෙන් අපේ රටේ මෙහිණින් වහන්සේලා චීන රටේ වික්ෂුණී ශාසනය ආරම්භ කරලා තිබෙනවා. මේ වගේ සංඝමිත්‍රා මහරහත් මෙහිණින් වහන්සේගෙන් ආරම්භ වුණ ඒ බෞද්ධ කාන්තා ප්‍රබෝධයේ ජාත්‍යන්තර මට්ටමට දියුණුවා. ඒ වගේම අනුරාධපුරයෙන් පස්සේ ඇතිවන දේශපාලන නොයෙකුත් වාතාවරණය නිසා ආර්ථික වාතාවරණය නිසා දුර්භික්ෂ වගේ නොයෙකුත් ව්‍යසනයන්ට පත් වන නිසා පසු කාලයේ වෙනකොට භික්ෂුණී ශාසනය අතුරුදහන් තත්ත්වයට පත් වුණා. එහෙම වුණත් අපේ බෞද්ධ කාන්තාව තුළ ඒ දීර්ඝකාල හැඟීම් පහළ කරන්න ඒ සංඝමිත්‍රා මහරහත් මෙහිණින් වහන්සේගේ ඒ මඟ පෙන්වීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ වුණා. අපි දන්නවා විහාර මහා දේවී චරිතය ලංකාව මොහොත ගොඩගලමින් ලංකාව එදා මුහුදු ජලයෙන් වැහෙන වෙලාවේ වීරෝදාර කාන්තාවක් හැටියට විහාර මහා දේවිය තමන්ගේ දිවි පාරදුවට තබලා එතුමිය මුහුදට බිලි වුණා. ඒ සත්‍ය බලයෙන් තමයි ඒ මුහුද ගොඩගෙන නැවත පස්සේ කාවන්තිස්ස මහ රජතුමාගේ විසුවේටපත් වෙලා
දුටුගැමුණු මහරජතුමාට ඒ තරම් මහා ශක්ති සම්පන්න නිවරක් ඉටු කරන්න ශක්තිය ලබා දුන්නේ විහාරනාථේවි. එවැගේම අපි දන්නා ඉතිහාසයේ සෝමාදේවිය ඒ රජතුමා යුද්ධයෙන් පැරදිලා අස්ස කරත්තෙන් පැනලා යන වෙලාවෙදී සෝමාදේවිය රජතුමාට සිහිපත් කරන රජතුමනි අපි දෙන්නම මේ රටේ ගිය වේගී ඔබට යන්න බැහැ ඔබේ දිවිගලව ගන්න බැරි වෙයි. ඒ නිසා මම මේ රටෙන් පැනලා යන්න ඔබ ගිහිල්ලා දිවිගල ගලවගෙන රට ආරක්ෂා කරන්න කියලා. මේ වගේ පිළිතුරේ වීර චරිතයක් අපිට ගොඩනැගුණේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඒ දැන පදනම නිසා. තවත් මෙහාට එනකොට අපි දන්නවා ඇහැලේ පොළ කුමාරිනාගේ වගේ වීර චරිතයන් වීර කාන්තාවන් අපි කාන්තා ඉතිහාසයේ පහළ වුණේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇති කළ ඒ කාන්තා ප්‍රබෝධය නිසායි. ඒ වගේම ලෝකේ පළමු වතාවට කාන්තාවක් අගමැතිත්වයට පත් වුණේ අපේ පුංචි රටේ. මේ වගේ විදිහටදී වීරෝදාර චරිතයන් ගොඩනගන පුරුෂයා වගේම කාන්තාවට ඉදිරියට යන්න පුළුවන් පෞරුෂත්වයක් ගොඩනගන ඒ වගේම මාතෘත්වයේ කියන එක අති පූජනීයත්වයට පත් කරමින් කාන්තාවට පූජනීයත්වයක් ඒ වගේම පෞරුෂයක් ඒ වගේම පුරුෂයාට මෙන්ම තීක්ෂණව කටයුතු කිරීමේ ශක්තිය ඇති කරන්න සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ උදාාරතර මහා පිළිවෙලක් ඉටු කරනු ලැබුවා. ඒ නිසා සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කරලා මුළු ජීවිත කාලයම ලංකාවේ වැඩ සිටලා 80 වෙනි වියේදී පිරිනිවන් පෑවා. ඒ නිසා පිළිතුරි සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරලා බෞද්ධ කාන්තාවගේ ප්‍රබෝධය ඇති කරන්න බෞද්ධ කාන්තාවගේ විමුක්තිය ඇති කරන්න අපරිමිත වූ මහා මෙහෙවරක් ඉටු කළා. මිහිඳු මහරහතන් වහන්සේ ඒ ඇති කළ බෞද්ධ ප්‍රබෝධය වඩා උපවත් කරන්නට සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ මහා මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. එනිසා අපි කෘතගුණ සලකන ජාතියක් හැටියට සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ලක්වැරකට වැඩම කරලා බෞද්ධ කාන්තාව වෙනුවෙන් ඒ සිදු කළ අති උදාරතර මහා මෙහෙවර අපි අද ඉතාමත් ගෞරවපූර්වක පූජනීයත්වයෙන් සිහි කරමින් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේට ගෞරව උපහාර පුණ්‍ය උපහාර දක්වනවා. අද ශ්‍රී ලංකාවේ විවිධ විහාරස්ථානවල සංඝමිත්තා පෙරහැර පවත්වමින් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ වෙනුවෙන් උපහාර දැක්වීමේ පින්කම් සිදු කෙරෙනවා. ඒ අනුව අපේ ශ්‍රී ලංකාරාම මහා විහාරයේ අද දවසේ යසෝදරා දහම් පාසල යසෝදරා සිංහල පාසල ප්‍රමුඛත්වයේ අරගෙන අද දවසේ අපි මේ විශේෂිත වූ මහා පින්කම සිදු කරන්නේ ඒ ශ්‍රේෂ්ඨ චරිතයක් වන සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ සිදු කළ උදාාරතර මහා මෙහෙවර වෙනුවෙන් උපහාර දැක්වීමයි. එනිසා මේ අවස්ථාවේ මේ දවුරුදු මේ කාන්තාව හැමදෙනාටම ආදර්ශයක් ගන්න පුළුවන් කාන්තා චරිතයක් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ. ඒ නිසා අපේ බෞද්ධ කාන්තා ඉතිහාසය දිහා බැලුවම මේ හැදෙන දුවරුන්ට ආදර්ශයක් ගන්න පුළුවන් ආදර්ශවත් බෞද්ධ චරිත අපේ බෞද්ධ කාන්තා ඉතිහාසයේ මනාව දකින්න තිබෙනවා. ඒ චරිත තුළින් මේ දීවරුන්ගේ ජීවිත ඉතාමත්ම වටිනා
අර්ථපූර්ණ ජීවිත බවට පත් කරගෙන මේ ලෝකයේ මහා මෙහෙවරක් ඉටු කරන්න හැකියාව ඇති මහා පෞරුෂයක් ඇති වීර කාන්තා චරිතයක් උදා කර ගන්නට මේ සෑම වීරියකටම ශක්තිය, ධෛර්යය, වාසනාව, වීර්ය, ආශිර්වාද ලැබේවා කියන සෙත් ප්‍රාර්ථනා කරමින් මා නිකිතී අනුශාසනාව නිම කරනවා. ඔබ හැම දිනකටම පිරුවන් සරණයි. Most Venerable Nayakadevo, Venerable Mahasangha, dear devotees, parents and students. It is a great pleasure and a great merit for us to be here today to speak the Dharma and show our respect and gratitude to a most eminent nun, Arahat Sangha. This is a great action for us to perform the rite. First, I would like to give a Bhagavad lineage in Sri Lanka. According to Devavamsa and Mahavamsa, during the reign of King Asoka in the 3rd BC, Arahat Sangha with a group of bhikkhunis brought the bhikkhuni ordination lineage from India to Sri Lanka and then established the bhikkhuni order. Devavamsa says, Sangha was learned and wise and was endowed with her 6 supernormal faculties. Prince Aditya, together with the 500 high-born, illustrious virgins at the royal court, the companions of Ram and Princess Amala, were free from passion and steadfast. All received the Papacha ordination, and all these persons attained Arahatship and full perfection in the doctrine of Jina. So now I will talk about the young life of Princess Sanghamitra. We all know that Princess Sanghamitra was the only daughter of the King Asoka and the mother of Vidisa Devi of India. She married at a very young age to Adi Brahma, a nephew of Emperor Asoka, who was also later become an Arahat. She was ordained at the age of 18 in the Theravada Buddhism order by the preceptor Dhammapala Devi. Her teacher was Karipala Devi. As the daughter of a great king, she had every opportunity to enjoy life to the fullest. It is said that she grew up to be a very attractive girl. Her young life is said to have been rich with feminine qualities. She was never proud of her beauty or her attractiveness. She never behaved in a way that could hurt anyone. Even though she was the daughter of the Emperor of India, she never thought of herself as very important or popular since she was out of this superficial view. Her actions and all doings were calm, serene, and it appealed to all those who came to know her. Because of her calm appearance, beauty, and good character, she was able to impress everyone and she had a great following. When studying, she was able to perform well in all areas. She excelled in sports and attended to them mindfully when required. But when she needed tranquility and peace of mind, she knew how to be alone and relax. When she wanted to enjoy things, she knew how to and organize her lifestyle according to her needs. From a very young age, Princess Sanghamitra loved to read books. She also loved to read the books of leading figures of great Buddhist female nuns who brightened the Buddhist clergy. Even at the age of 7 and 8, she showed great devotion and interest in spiritual life and activities. When the Princess Sanghamitra was a teenager, she learned all the skills what a princess should learn. She also learned everything that a housewife should learn. Even though she grew up to be a very beautiful princess, she was never proud about the beauty of others' possessions. Her modesty, simplicity, refined manners, obedience, and treating everyone alike, and her enthusiastic diligence in religious activities were the great qualities. From a very young age, the princess grew up with less sensual desires, and therefore she wasn't so interested in a marriage.
But as a custom at that time in India, she was given in marriage to a prince called Abdurrahman. They led a very happy married life and had a son called Sunana. After Princess Sangamita became a nun, and with her dedicated perseverance to Dharma, she became an Arahat Devi within a short period of time. Arahat Sangamita Devi lived in Sri Lanka for nearly 50 years, supporting the nuns and improving the quality of the Sri Lankan womanhood, and passed away at the age of 79 at the Hakkaloka Upasika Nunnery in Anuradhapura. Many Arahat Devis, great prominent Buddhist female devotees like Vihadamadevi, Somadevi, Ahalekuri Kumari and many others emerged in Sri Lanka because of Sangamita Devi's great sacrifice, deep religious service and upliftment of the moral, spiritual and intellectual life of the womanhood. When reading the stories of the past, we can see that how demeanor of these noble ones can influence our lives and character. Let us see how we can influence these qualities into our daily lives. The Buddha described in the Karanina Sutra about 15 qualities of virtues that one needs to be skilled in doing good and who wishes to attain a state of calm should act. This is in order to live a peaceful and happier life in here and later. Sabko Juja Sujuja Suvatotasa Buddhu Anasimani. So I just spoke to you one verse from the Sutra from Karanina Sutra. What is the meaning of this? We must not only learn the Dhamma, we also must practice it. There are 3 ways of learning. It is called Shrutamaya knowledge, that is by listening and comprehending. Shrutamaya is to listen, so listening to the Dhamma and learning the Dhamma is very important. Second is the Chintamaya knowledge. Chintamaya is to think about it, think deeply what the Buddha has to say. Because of our mind that is not willing, because to our mind that is not willing to accept and think, we can't deeply think because we cannot understand the deeper realities in the Dhamma. So we have to think through Chintamaya knowledge. We have to get the wisdom through thinking. Bhavanamaya knowledge means by meditating upon it. So there are 3 ways of Dhamma where we can practice Dhamma in daily living. So Sakko Ujuja Sujuja Surato Tassa Buddhu Anatimani. So Sakko. So what is the meaning of Sakko? In this world, the Buddha says you have to be very clever. Sakko means happy. And no happy. No happy means you cannot do anything. Sakko means you are clever, persevering, willing and hard-working, and skilled and able to do anything. That is one of the requirements for daily living and also for the attainment of Nibbana. And for spiritual gains, you must be clever, skillful. You must be skilled in all you do. Learning Dhamma is also like learning a sport. To learn a sport, you need to concentrate and practice over and over. It takes time. You must be skilled in all your actions, thought and speech. If thought, speech and deeds. If you are lazy and lethargic, there is no possibility for you to prosper in this world. To do a good job, you have to have good friends or in any meditational level that you can become enlightened. So Sakko is the first requirement. Ujuja. Uju means spiritual, means straight, honest and not deceiving of anyone. You have to be extremely honest. So for us living in the mundane world, also it is so very important to be honest to your husband and wife. And so the Buddha said that the honesty is one of the requirements for the daily living. We have to be very honest. You cannot think about one thing and speak about another thing and do another thing. You cannot be a contradiction. You have to speak according to what you think and act upon according to that. Honesty is that purity of conduct. Riju means avanta, not
straight in their thinking. So Sujuta, extremely honest, not just a little bit, extremely above board. So they live a life of purity. Their minds are not restless and agitated because they have never done anything to deserve blame. Their minds don't blame them, so it is important to have lived a blameless life. So Buddha says to be very honest and very clever, willing to work, skilled in all their working, and whatever they want to do in their perfections, not in halves and quarters, to do it completely, beautifully, and look back and be happy that you have performed such good work in mundane living. Suvacha means willing to listen, willing to take advice. If you are proud and conceited, you will not listen to anyone. You will not want to get advice, so it is important to get advice. It is important to be humble to listen. So if you are not ready to listen and you can't learn, then you have no spirituality as such, because you cannot practice the higher ethics. So it is good to be humble and willing to listen, to get advice. Mudhuvantunani. Mudhu means gentle, not rough, not loud, soft and gentle in their speech. They speak only words that are good to hear, words that are full of kindness, full of wisdom. Speak words most people like to hear. Close to your hearts, so when we speak to each other, we must learn how to be nice and kind and gentle in our speech and actions. Mudhu means you are soft and benevolent and not hard and strict, willing to bend, willing to listen, willing to learn. Now these are qualities which we must practice. Then it becomes a habit of the mind. Then our whole life will be led like that. It comes with practice. So we need to practice this in our daily life. Now the last one I want to talk about is Anandimani. Not to be proud and conceited. This is what the Buddha says in the Karaniya Sutta. Not to be proud, because if you are full of ego, the proud and conceited, you will not be able to see the point of view of other person. So the arguments can occur. Each one hoping to dissolve the ego and pride. So you cannot resolve their household problems. So whenever there is household problems, you must give up ego and come down and speak in a soft and mild way. The Buddha has shown how to live without pride, which is a very important thing. When people are proud, they don't see the truth. They see only their point of view. They don't see the point of view of the others. And often there are misunderstandings. So these things we have to practice. The danger is that we have attachment. Attachment does not come alone, and it comes with other defilements. Attachment we call greed. When it is more intense, we call it grasping, and it is connected with pride and conceit. All these aspects are the things that arise in the mind, that pollutes the mind. So we must learn how not to pollute one's mind. When the mind is full of greed, then your speech and action is also greed. If your mind is full of hatred, then you perform your speech and actions also in hatred. Then you will see how these things start in your mind. Then you have to be very vigilant about the mind. When your mind is wholesome, then you perform your speech and actions also with love and kindness. So to conclude, Venerable Nayaka Lord gave an excellent Dhamma talk on the topic of Sanghamitta Devi, and also described about other deities and popular female figures. We paid our gratitude by various actions and meritorious performances, Adavisi Puja, and sing the Sanghamitta veneration song by Buddha Vidana Padiyana, and speaking the biography of Venerable Sanghamitta by Nipuni Gomes. We learn the virtues and qualities of the noble ones and how we can accommodate these qualities into our daily life through the Metta Sutra, and also practicing and assimilating through 3 kinds of knowledges taught by the Buddha. They are listening, deep thinking, and meditation. We are very fortunate today that here at Sri Lankarama Mahavihara
meet their unhappy sisters, for lighting our hearts and establishing Buddhism in our little nation, Sri Lanka. As Buddhists, we must strive to reach the highest form of spiritual attainment and be able to realize the Four Noble Truths and tread on the noble path to end this life cycle. Even though we live far from our motherland here in Australia, our young people have the fullest opportunity to hear and listen to Buddha Dharma and also to lead a virtuous life according to the teachings of the Buddha. Finally, I wish for all to experience this blissful state of everlasting happiness, Nibbana. So next year, the teachers of the Yasodhara Dharma School will be organizing and coordinating the Sanghamika program. So please, teachers and parents, make an effort to do the Sanghamika program. Now I invite Ms. Shani Algaman to finish off the program with a thank you speech. Venerable Athayam Nayakara, Venerable Sirs, many months with parents, teachers and students. On behalf of the Yasodhara Singhala Dharma School, I would like to say thank you to the Venerable Sirs and many months for their attendance and participation. We would also like to thank all the teachers, parents and students for your help in making this event successful. Lastly, a special thank you to everyone that presented this evening. We were very fortunate to have the opportunity to be here today to commemorate the day our learning Sanghamika arrived in Sri Lanka, with the most revered poetry at Buddha Art, under which ascetic Gautama attained enlightenment. As Buddhists, we should be proud to have this special trait in our country. We should take action to protect it as much as we can. Functions and ceremonies like today clearly show our respect and care for this special tree. This is a day Sri Lankan Buddhists throughout the world commemorate. May all be